හලෝ ගායිස් සාදරයෙන් පිළිගන්නවා තවත් අලුත්ම වීඩියෝ එකකට. මචං මම පළවෙනි වීඩියෝ එක දාලා දැන් සතියක් විතර යනවා තවත් වීඩියෝවක් දාන්න බැරුණා. මචං සීන් එක තමයි ආර්ථික අවපාදනයකට ලක් වෙලා තිබ්බේ. ඒ කියන්නේ ආර්ථිකයේ දල වශයෙන් කඩාගෙන බහැලා තිබ්බේ. ඉතින් මං ගියා ජොබ් එකක් හොයාගෙන. හම්බුන්නේ නැහැ මචං. හැබැයි මං තාම පෝස්ට් එකක් දැක්කලා එක්තරා නාදුරු නම්බර් එකකින් මට මැසේජ් එකක් දාලා තිබ්බා මචං. ඒක දාලා තිබ්බේ මෙන්න මෙහෙම ජොබ් එකක් තියෙන කැමතිද කියලා. ජොබ් එක තමයි මචං ළමයි බලා ගන්න කියලා තිබ්බේ. මමත් ඉතින් සල්ලි දෙනවා නම් ඕන මොකලක් කියලා ජොබ් එක ඇක්සෙප්ට් කරා. පහුවෙනිද මාව මචං සුදු වෑන් එකක් මාව අරගෙන යන්න. දාලා අරගෙන යන්න කිව්වේ ජොබ් එකට අරගෙන යන්න. කොහමරි මුන් ඇවිල්ලා මාව දාගෙන ගියා මචං. පැය ගානක ගමනකට පස්සේ ලොකු බිල්ඩින් එකක් කවට මාව අරන් ගියා. ගිහිලා මචං මාත් එක්ක තව ඩැල්ලක් ආවා. උයි මායි දෙන්නම ගියා ලිෆ්ට් එක ඇතුළට. මූ ලිෆ්ට් එක ඇතුළේ මට කොලයක් දුන්නා දොර වැහින්න කලින්. ඌටක් ගාලා ලිෆ්ට් එකේ බටන් එක ඔබලා එළියට පැන්නා. මම මචං ලිෆ්ට් එකේ හිර වුණා. වෙලාවට මගේ ළඟ Samsung ෆෝන් එක තිබ්බා මගේ. Oh my god! Wow! ඒකින්ද මං ඒ වෙලේ ඉඳන් මචං වීඩියෝ එක දාගත්තා මොකද්ද වෙන සීන් එක කියලා. මචං දැන් මේ වීඩියෝ එක අපි ලිෆ්ට් එකේ ඉඳන් බලමු. එහෙනම් මං වීඩියෝ එක This is Crown Childcare, the gold standard in babysitting. You have one new client message. අඩෝ මේ ලිෆ්ට් එකෙත් බබාගේ සීන් එක බන්ති. It's for 3 nights. ඈ Usually defeat him and put him to bed. කෙලින්ම කාමරේට ඇවිත් ගන්න නෑව. His bottle මට ළමයි බලා ගන්න කියලා එන්නේ කිව්වේ නා. Apartment 10, Euclidean Towers. අඩෝ මේක ඩේ එකක් ගත්තා. Take care. Thanks. හත්කි. හලෝ කවුරු හරි ඉන්නවද? කාට හරි මම වැහෙනවද? කොබන් අරුන් දීපු කොලේ ආමේදී දීපු කොලේ තියෙන්නේ මචං. අපාර්ට්මන්ට් එකේ 10 වෙනි කාමරේට යන්න. මේ 6නේ. මේක 8. නහි 7 නෑනේ. අනුග්‍රහ දවල්ට යන්න ඕනේ නෑනේ. Yeah, you're right. That's true. 9 උඩ තියෙන 10. අම්මට සිරියා කොලේ තව තියෙනවා මචං. check under the plant. අම්මට සිරි මේක යටනේ. හඩවඩෝ බලහන් විසි. ලංකාවට ආණිකරමේ මුන් අමතක කරලා නැහැ. මෙච්චර ලොකු බිල්ඩින් එකක් තිබුණත් ලංකාවේ ආවෙනික ක්‍රමේ තමයි එක්ක පාවිසියට එක්ක මල් පෝච්චියකට යතුරු හංගල යන්නේ. සරල මිනිස්සු මචං. අම්මට සිරි මෙයාද බබා. මූ තමයි ඩයල් එක ගන්නේ නේද? අම්මා බබා. අම්මට සිරි බබා. ඊම් බෑස් දෙක මොකද? ඔබ ගංජා ගන්න දෙන්නේ? මූ කසිප්පු ගහනද කුඩු ගහනද මූ? ඕහෝ. හේ උඩ දාලා අල්ලන්නද ඔයා? Okay. බෑ උඩ දාව සීල්මී නවතී වගේ. කොහෙද යන්න තියන්නේ? ෆ්‍රිජ් එකේ මොකද්ද තියෙන්නේ? ඔහෙ මෙහෙන් ඉන්න මම ඒක අරන් එන්න. වන්දරලා ඉන්න. ෆ්‍රිජ් එකේ මුට මේ උදුනට හරියන්නේ නැද්ද? අපි ලුණු පෙත්තක් කවල බලමු මුට. ආව ලුණු කනව නේද? Nope. කන්නද? Nope. කාවම ලුණු කන්නකො. අවුඩේ නහව. ඒ ඉන්න මෙහෙම මේ කිරි විතරක් බීලා හරියනවද? නැහැ ඉන්න. ඔක්කොම කවන්න. ඕ ෆ්‍රිජ් එක බං. තක්කාලි කෑල්ලක් කවු. කවුද? Nope. බල. තක්කාලි වලු. මේ මොකද්ද? මොනවා හරි කවන්න නැහැ කාවා. මොකක් නැහැ කිසි දෙයක්. කිරිම දෙයක් කොහොමද? කිරි තමයි දෙන්න හදන්නේ. කොහොම ඉඳපන්. Huh? ඉතින් අනිත් ඒවා කාලා උඹට මෂ්රූම් තියෙනවා මචං. ආගිය. කම්දකින් බං මොකද්ද බං තේරුම නැහැ. චීස් නේද? චීස් කැල්ලක් කාව. ඔබ බම්මිලෝ දෙයක් කන්නේ නැහැ. අයියෝ උසල වීසි කරන්න හිතන. දැන් බලන්න එක බෝතලෙන් තියෙන දැන් මේක උනාට පස්සේ උඹට මොනවද කන්න දෙන්නේ? කන්නද මිදානේ. අම්මට දෙක hina වෙන. පැණි hinaවක් දැක නේද බව? අයියෝ
උඹනම් බං කාලා කන්න ඉන්නේ මේ තිරසනෙක් අයියෝ දැන් මොකද කරන්නේ ඉන්නේ මේ අලහන් ජරා කරගත්තේ මේ මුන්ට කන්න දෙන්න හොඳ නැහැ නේද උඹට කිරි දෙන්නේ නැහැ බල්ලට නේ සෝරි බබාට තරහගේ නෑනේ ඔය බබාට ඇහුන්නේ නැහැ වෙලාවට ඇහුන්නේ ආ චේන්ජ් කරන්න නේද කිව්වේ මේ නම්මට සිටි මේ ඉන්නේ ආච්චිට ඔය බබා හොයි බබෝ මෝ පැන්න දිහා පැත්තට මෝ රෙද්ද අසරක් ගියාද අඩ කොමන්ට් එකක් දාන්න උට්ටා බබා පස්සෙලා ගියද දැන් අයියෝ දැන් මොකද්ද කරන්නේ අම්මේ තාත්තයව අම්මට සිල්ලා ගිහින් ඕකද කොහොම ටෙලිපෝට් උනාද මු වන් පන්ච් මෑන් වගේව ඌ දන්නේ Nope. මෙහෙන් ඉන්නද ආ නිදාගන්නද ආ මේ දිරිසනවා මම හිතන්නේ මයික හොරගම් කරා ආ බබා දැක්කේ නෑනේ නෑ දැක්කේ නෑ විශ්සු අම්මට තාත්තට එහෙම කියනව නෙවෙයි Yeah, boy. දෙකරනාව හංගන අර පෝච්චියක් අස්සේ යතුරු තිබිසනේ දහන උඹ What? Bro, what are you talking about, man? මම හොරගම් කරනවද මම එහෙම Nope. මේකට නේද ඉන්නේ නේද ආ මේකෙන් හරි ඉස්ටෝර අයියෝ බං උඹට කතන්දර කියන්නත් පොඩි උන්ගේ මාර වදයන් ඉතින් අම්මට සාවයක් තියෙනවා රන් කියලා නේද කිව්වේ උට්ටා දැන් මම මෙහෙම සීන් එක ඔතේ ඔයාලට මේ කතා පොතම කියවන්න බෑ මම වචනයක් දෙයක් කියවන්නම් ඔහේ මේ ටක් ගන්න නිදා ගන්න ඕනේ දැන් ඒක තමයි ඉදාගනින් බං උඹලා මල වද යන්නේ බං අයියෝ ළමයි කියලා කොහොම වද දෙන්න හොඳ නෑ බං නිදිනේ අම්මට සිරි හොඳට ඉංග්‍රීසි පුළුවන් ළමයි බං ඉස්සර දකුරු පාවේ ඔව් මේක ළඟට ඕනද එපාද ආ කොහේ යන්නේ ඉන්නව මට කොහෙද යන්නේ කියලා ආ දොර වහන් යන්නලු ආ ටීවී එක බලනකොට සෝෆා එකේ ඉඳගෙන හරි මේ මේගොල්ලෝ කියන දේ ගන්න ඕන බං හරියටම ගාන ගෙවනවා කියන ඊට පස්සේ Oh my god! Wow! A few moments later. අඩෝ බලම්බා සීන් එක කියන්නේ මට මචං හාස් වෙච්චම නිින්ද ගියා. මුන්න නිින්ද ගිහිල්ලා අවදි වුණේ මචං මේ බබා කෑ ගහද්දි බං බබා මචං කෑ ගහනවා දැන් බබා කොහෙද දැන් කාමරේ ඉන්නේ බබා කොහෙද කාමරේ ඉන්නේ අම්මට දෙවි මොකද දොර සද්දයක් ඇහුණා බබා what the අයියෝ උඹ කොහෙද ජනේලෙන් අප්පෙන්න දේවල් කොහෙද හිරු කිටියක් නෑ බාර අයියෝ මූණ වදයක් බා ඔය මැෂින් එක ඇතුළේ ආමරේ ආනේ ඒ බබා නැති කිසියක් සන්නෝ අයියේ උඹ මොකද්ද කවුද උඹ ටෙලිපෝට් වෙන බල ඇද්දුන කවුද ගියාම උඹට මොකද ආයි දන්නවද මොකද්ද බා එක්ක නිදාන්නේ හොඳයි මම නිදාගෙන ඉඳන් දිගට මම මේ විදිහට බඩ ෂේප් එක උසන්නේ නැහැ හුන්නේ නැහැ නේද මම මොකද උස්සන්නේ නැහැ විසද අඩවඩ මුංග දෙන්න දෙන්නේ වා මේ ඉන්නේ පස්සේ අයියෝ හේ උනේ කලින් කියන්න බෑ පූසෙක් ඕනේ කියලා මෝඩයාගේ බලාගෙන ඉන්න අයියෝ chill out ඇයි මේ හැමදේම ටීවී බලන්නේ කියන්නේ මේ මොකද බලන දෙයක්ද නැහැ මේ කොයි කමැඩ් එකනේ යන්නේ මොනවද යද්ද මේක බලලාම නිදි මත වෙනවා යෝ
2,000 years later. මට හේ බවා ටීවල්නේ Yes, definitely. ඉන්න මං කුකුවල යරන් එන්නම් ආච්චිට කවුද දොරගහපු එක අඩෝ ඊව බලුවඩයෝ අර තිබිච්ච එක මුට බිත්තරෙන් ගහන්න ඕන පොඩි කාට අම්මට දොරත් ලොක් කරලා එපා රැරබයකෝ මේ සිල්ලම් කරන්න හදන්න එපා හරිද සෝෆා එකකට දාලා තියෙනවා පොඩි එකා මොන මවුලද දැන් ටොයිලට් එකට දාලා පස් කරලා දාන්න නේද Oh, okay. යෝ මොන මගුලක්ද යකෝ මේ දැන් අරගෙන යන්න ඕනේ මේක හිරි බෝතල හොයාගන්න නේද ඉතින් ඔය හොයාගන්න එළියට යන්නේ මේ යකා මේක වහගන්න අම්මට මේ මගුල ආච්චිගේ පොඩි ඉන්නේ අයියෝ ඒ පාර අම්මට කිරි මෙතන දෙන්න හිතෙන්නේ හොඳ බබා බබන් රෙද්දකට තියහම ගෙදර හිටිය අම්මා තාත්තගේ යන්න තිබුණේ අයියෝ ඒ ජරා කර මොනම් මාව තිරසනේ බං උඹේ අම්මේ තාත්තේ උඹ දාලා ගිහලා මේ ගෙදර ඇතුළේ Really? අම්බ අරගෙන ඉන්නවා ආයි අතුළට දාන්න යන්න බලන්න මෙන්න මේක ඇතුළට දාන්න හරි මේක ඇතුළට දාන්න දැන් පොඩි ඕක දාලා මේක දොර වහලා දෙන්න අන්න ආයි පස් කරලා දාන්න කෙලිම දේ බලන්න හරි නේද දන්නවනේ කොහොම ඉඳපන් අනිත් පැත්තට දිනවා කොහොම ඉඳපන් අර දාන්නොත් ඉඳපන් අන්න ඊ අරු පැන්නනේ මුන්න මගුලක් අයියෝ ඊ අරුට යකෝ ඊ උට දොර වහන්න එපා අන්න අරු පැන්නේලට අයියෝ ගේ පවුලම එක ඇහිලා අයියෝ මේ ඇඳුම්මුත් කොහෙද මම යන්නේ මේ ලොක්කෙච්ච කාමරයක් නේද අම්මට සිහු විත්තියක් කරන්නේ හත්තලා වෙලාවටම ඇඟට පැන්නේ නැත් පොඩි එකා අම්මෝ මොකද පොඩි එකා උඹ ඉන්න නේද දෙන්න හිතෙන්නේ ඉතින් කනට එක යම් බලන්න අපි දොර වහගෙන යන්න අති හිටපු එකා පැන්නනේ බිමට ඔයි මොකද්ද මුළුනේ නිදාවුනේ බලහන් ඉපාර කටියටි අයියෝ කට අනිත් පැත්තේම පොඩ්ඩක් hinaලා ඉන්නහම මම පොඩි උන්නාම ලස්සනට hinaලා ඉන්නවනේ අපිටත් ආස හිතෙන්නේ ඔබ දැක්කට පස්සේ බං නිකන් පවලෙන් ගහලා වගේ අඩු ඉපාර වෙන කතන්දර පුතා අයියෝ උඹ නම් තිරසනේ අනන එහෙම වද දෙනද කියන්නකො දැන් මම කතන්දර පොත් කියන්නේ ලාවද්ද කියන්නේ නිදානේ කට වහගෙන වචනයක් දෙකක් අහගෙන මේ කතා කරපොත් මොකක්ද උනේ හරි ඉතින් අඩන්න ඕනේ නෑනේ අයියෝ කී පොඩ්ඩක් අතංගන්න මොකෝ සිහින්නේ අම්මට දිරි මූට මේ හාව කොනේ ලද කිව්වා අර පොතේ හාවෙන්නේ හිටියේ ආඩ්ඩ කලින් කියන්න බෑ හරි මං කියවන්න ඔය නිදාගන්න මම පස්සේ ඇවිල්ලා කියවලා යන්න අප්මඩ නෑ යක්ෂ පොඩි එකෙක් බා මුගේ අම්මා තාත්තා එපා මෝ දාලා ගිහින් මම හිතන්නේ මුගේ මේ වදේ බරා ගන්න බෑ Okay. මුගේ බුදු වදයන්නේ වදෙන්නේ යකෝ ළමෙක් බලා ගන්න වැඩි හොඳයි බං
අර ඒ හොලියක් එක්ක ෆයිට් කරන එක වෙන හොල්මන් ගේම් එක. අද යා මේක වෙයි. පුට්ටා. මේ අර ටීවී එකේ තිබ්බ මේක නේ මං කවුද මේ කෝඩ් එක? කොහෙන්ද මේ තියන්නේ? මේ අර මේක නේද ටීවී? මේකද තියන්නේ ඒක? අයියෝ මේක මගුල වාඩි වෙද්දී නින්ද යනනේ මේ වෙන අමුතුම එන්න ගැහුවද කොහෙද පොඩි එකා උඩද අයියෝ හිනක ගහවිනනේ මචං මොකද ඉන්නේ අන්නේ විනාලා ඉන්න දොයි යන්න ෂේප් එකේ හිරුවෙట్లా ගැව් ගෑ ගහපාර හින ගහලා ගියානේ මේ දැන් cheese இல்ல ഒക്കങ്ങളാണ് මේක දානවද නැද්ද තියෙන ටික ඔක්කොම දාලා ගාවා නැත්තම් නිකන් ඉන්න තව ඉස්පතක්ද One eternity later. අම්මට උට්ටා හරිනේ ඔය අම්මට සිරුතු පපන් එළියට මොකද්ද උනේ feed me හුටා වැඩේ කෙලවෙන ලයින් එකක් එන්නේ දැන් බබා ගාවට මන් දුවන්න ඕන බබා ඔයා ඊ කල්ලොක්කියා මේ පහට වෙනස් වෙනානේ මං ගෙදර නිකන් යකෝ මොකද්ද වෙන්නේ අයියෝ අම්මට තියර කිරි බෝතලේ නේද ටාහුඩ විතරයක් කරන් යමන් ආයුධයක් විදියට උට්ටා මම බං මේ කොහෙද අයිසේජ් එකද Nope. යන්න වෙරි කියලා තියන්නේ කොහෙන්ද මං අර මුල් පාටලා දිනවා හොඩ් පාරණ ට්‍රැක වයින්නවා පාර කිරි බෝතලේ නැහැ ගියා උට්ටා ඉන්න තැන හොයාගන්නත් බෑ අම්මට තිබි වා බබෝ බඩු ගත්තා බබෝ මම එළියට යමින් යකෝ දැන් උඹලා අම්මට කියනවා අම්මා හම්බෙන්නේ කොහොමද උඹලා අම්මට දෙවි යකෝ නම් වෙන තට්ටු ඉන්නේ දායි අම්මට ලිෆ්ට් එකේ කෑලිත් නේ මම යන්නේ මට යන්න දෙන්නකෝ Help me! Help me! ඔයද මන් 10 මේ මූවන් හත්තලා සංසුන්නයක් Nope. යකෝ මීට වැඩිය හොඳයි. ගෑස්ට විච්චනවා
මොකක්ද මේ අයියෝ අම්මගේ නම්බර් එක මතක නැද්ද පුතා මේ බබා අයියෝ බා හරි ඉතින් අපි මෙතන සේෆ් බබාට බන් ටොපියක් කරන් දෙන්න මරුණා මම මරුණද ඵලයන් පොඩි පරයා I'm going to kill you. Literally kill you. මේ මෙතන ආතල් ගන්න ලෑස්ති වෙන්න එපා කොහෙන්ද බයි යන්න තියෙන්නේ ඇතුළට ගිහින් දොර වහගන්න හරිද අතට ඒක හරියන්නේ නැහැ අලයන් කොවන් ඵලයන් පොඩි පරයා අම්මට සිරි මේක කටේ ගන්න දෙන්නේ කලින් කියන්නේ පොඩි කාරේ මේ ගහගන්න කටේ අයියෝ අන්න රුපියව මැරලට අත්තලා මැරෙන්න එපා උඹලා අම්මාවට පස්සේ මාමා මේ ගිරි බෝතලෙත් පිච්චිලාද හොයද බබා හරි යෝ මොකක්ද උනේ පොඩි පරය මොකක්ද මේ කරන්නේ අන්න රුපියම් හොයෝ ගහන පරය උස්සලා පොළවේ දැනන්නේ දහංගව හම්බුනා මහබුදුමාගේ බැටළුවෙක් නේද කලින් අර දෙන්නව දුන්නා අම්මලා කිරි බැටළුවෙක් තමයි හරි ඔය ඇස් දෙක පියා කනින්කෝ ඔය ඇස් දෙක ඇද දෙගිනි පත් වෙන උඹ ගංජ ගහලා දින්නේ මේ යකෝ මොටි ඉලාර වෙනවා බට මොකක්ද හරියට මම වදින්න මේ පොඩි එකට වදින්න බෑ නැගිටපන් උට්ටා පිරමීඩයක් ඇතුලේ වයින්නේ good night යකෝ good night නෙවෙයි night අර මොකක්ද අර කරේ දැන් ගන්ති වල ඔක්කොම කරලා good night කියනවා හත්තලා It's time to stop. මූණම් මචං SMS පොඩි එකක් වෙන්න බෑ තාම මොන්ටිසෝරිවත් ගිහින් තුමාට ඒ වරහම මේක මෙතනින් නවත්තන්න නැහැ මචං පාට් 1 එකේ උරුණාට මම මේ සටන දිගටම ගෙනියනවා කූර පොඩි එකා ප්‍රාර්ථන සටනට subscribe කරලා like කරලා set වෙන්න අද වීඩියෝ එක ආදර්ශය තමයි ජීවිතේට කෝටියක් දුන්නත් අනුන්ගේ ළමයි නම් බලාගෙන යන්න එපා මචං